අයිබෝන් ජ්‍යොතිර්විද්‍යාව ගැන මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකේ යම්කිසි ගැඹුරු අර්ථකථනයක් කළා. අද මම තීරණය කළා ඒ ජ්‍යොතිර්විද්‍යාව කියන දේ ඇත්තටම මිත්‍යාවක්ද එහෙම නැත්නම් ඒක තුළ යම්කිසි විද්‍යාත්මක පැත්තක් තියෙනවාද කියලා පොඩි පරීක්ෂණයක් කරා. මේ පරීක්ෂණයේදී අපි කරන්නේ මම කලින් කිව්වා මේ සූර්යයා මූලික කරගෙන තමයි මේ සෑම සිද්ධාන්තයක්ම සිදු වෙන්නේ. සූර්යයා පාවිච්චි කරන ආදර්ශය තමයි පුංචි කණ්ණාඩිය. කණ්ණාඩියක් කියන්නේ වීදුරු කණ්ණාඩියක් වෙන්න ඕනේ නැහැ. මොකද ආලෝකය පරාවර්තනය කරනවා නම් ඒක වඩා හොඳ ඕනම දෙයක්. චූටි දෙයක් වෙන තරමට හොඳයි. මම පාවිච්චි කරන චූටි ෆෝන් එක. මොකද මේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක මගේ වැඩේට නියමටම ගැලපෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මේ ෆෝන් එක බලන්න. මේ තමයි අපේ ඉර. මේ තමයි අපේ ඉර. අපි ඉර වශයෙන් ගන්න මේක. මේකට අපි මේ වස්තුවට අනුරූපව. ඒකට හේතුව සූර්යාලෝකයේ තියෙන නිසා. සහ දැන් සූර්යාලෝකයේ ගාවට මේ වස්තුව වැටලා තියෙන නිසා. හොඳයි. දැන් මේකෙන් ඔයාලට තේරෙනවා වස්තුවක් සූර්යාලෝකයේ ඉදිරියට ආවට පසු ඒක තුලින් අනිවාර්යයෙන්ම පරාවර්තනය සිදු කරනවා. ඒ පරාවර්තනය භෞතික දැන් මේකත් භෞතික වස්තුවක්නේ. කියන්නේ මේ අවකාශය තුලින් මේ භෞතික වස්තුවේ වදිනවා. නේද? එතකොට යම්කිසි විද්‍යාත්මක සිද්ධාන්තයක් සිදු වෙනවා කියන එක ඔයාලට මේ තුලින් පේනවා. අනික දැන් මේක ආලෝකයක් හදනවා. සම්පූර්ණයෙන්. බාහිර. ඔය මේක ළඟට ගත්තාම සම්පූර්ණ වෙනස්. එහෙමනම් අපිට තේරෙනවා මේ ඉර එළියට යම්කිසි වස්තුවක් එකතු වුණා. ඒ වස්තුවත් සමගම ඒ වස්තුවේ තියෙන ශක්තියත් එකතු කරගෙන එයා බාහිරට ශක්තියක් අරන් යනවා මේ වස්තුවේ ශක්තියත් එකතු කරගෙන. එතකොට එලිමන්ට් එකක් වදිනකොට දැන් මෙහෙම අපි හිතමු. දැන් මේ මගේ අත කියන්නේ පෘථිවිය කියලා හිතන්න. මේ අත පෘථිවිය. දැන් මේම එනවා සිකුරු. ඉරේලිය ගාවට. මොම එනවා. එනකොට අන්න බලන්න මොදුනේ. ආපු ගම යාර පෘථිවිය මොදුනේ. පෘථිවිය රතු පාට උනා. මේ අර සිකුරු ගහයගේ ආලෝකය වැටිලා. හරි.